ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ අතිපූජ්‍ය පැලෑනේ සිරි වජිරඥාන මහානායක මාහිමිපාණන් වහන්සේ මෙම ධර්මානුශාසනාව මහානායක මාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණ පුණ්‍යෝත්සවයේ නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කරන බව කරුණාවෙන් සලකන්න. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං शरणं गच्छामि බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि සංඝං शरणं गच्छामि द्वितीयම්පි බුද්ධං शरणं गच्छामि द्वितीयම්පි බුද්ධං शरणं गच्छामि द्वितीयම්පි ධම්මං शरणं गच्छामि द्वितीयම්පි ධම්මං शरणं गच्छामि द्वितीयම්පි සංඝං शरणं गच्छामि द्वितीयම්පි සංඝං शरणं गच्छामि तृतीयම්පි බුද්ධං शरणं गच्छामि तृतीयම්පි බුද්ධං शरणं गच्छामि तृतीयම්පि ධම්මං शरणं गच्छामि तृतीयම්පි ධම්මං शरणं गच्छामि तृतीयම්පि සංඝං शरणं गच्छामि तृतीयම්පි සංඝං शरणं गच्छामि දානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි දානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පුඤ්ඤාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි පුඤ්ඤාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගාමීරය මච්ඡපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගාමීරය මච්ඡපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुमन्तु सद्गमुखदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से इमानि भिक्खवे पुण्यकिर्यवत्थूनि कथमानि दानमयं पुण्यकिर्यवत्थु शीलमयं पुण्यकिर्यवत्थु भावनामयं पुण्यकिर्यवत्थु අපි අද මේ දේශනා කරන්නට කල්පනා කරන්නේ අපි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු පුණ්‍ය ක්‍රියා වස්තු තුනේ පළමුවෙනි පුණ්‍ය ක්‍රියා වස්තුවයි.
මේ පුණ්‍ය ක්‍රියාවත් දේශනා කරන්නට පටන් අරගෙන තථාගතයන් වහන්සේ පළමු කොටම දේශනා කළා. මහණෙනි, මේ ලෝකේ පුණ්‍ය ක්‍රියාවත් තුනක් තිබෙනවා. ඒ තුන මොනවද කිව්වොත් දානය, සීලය සහ භාවනාව කියලා හිතනවා. ඒ පුණ්‍ය ක්‍රියාවත් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා කොටිනේ වචන තේරුම දැනගෙන ඊට පස්සේ පළමුව ගැන අපි ටිකක් කියන්නට කල්පනා කරමු. පුණ්‍ය ක්‍රියාවත් කියලා කියන්නේ පුණ්‍ය කියන්නේ පවිත්‍ර පිරිසිදු කියන එක. පිරිසිදු ක්‍රියා නම් වූ කාරණා කියන එක තේරුම. ඒ ක්‍රියා පිරිසිදු ක්‍රියා කියලා කියන්නේ ඒවා භාවිත කිරීමෙන් ඒ භාවිත කරන සත්‍ය පිරිසිදු වෙනවා. ඒ ක්‍රියාවත් පිරිසිදු දේවල්. එහෙම පිරිසිදු ක්‍රියා කියන තේරුම පුණ්‍ය ක්‍රියා කියලා කියනවා. පුණ්‍ය කියන එක තේරුම පිරිසිදු කියන එක. ඒක තේරුම මේ පිරිසිදු කියන එක වගේම ලෙඩ නැති දක්ෂ යන ආදී එහෙම තේරුම් මම ගන්න වෙනවා. කොටින් අපි හිතට ගන්නේ පිරිසිදු ක්‍රියා කියලා හිතේ. මේ සත්‍යයේ කියන කෙලෙස් ඔක්කොම අහත්තලා පිරිසිදු වීමට ඕනෑ කරන ක්‍රියා කාරණා තුනකට බෙදලා තියෙනවා. කොටස් තුනකට බෙදලා තියෙනවා. විශාල කොටස්. ඒ විශාල කොටස් තුනේ නම් තුන විතරයි දාන, සීල, භාවනා කියලා මේ ප්‍රකාශ කළේ. ඒ දාන කියන කොටසේ තව කොටස් જાති මහ රාශියක් තියෙනවා. දාන කියනෝනේ ආමිත දාන කියනවා. ඒ වගේම අභය දාන කියනවා. ඒ වගේම ධර්ම දාන කියනවා. තව භේදම හංගක් තියෙනවා. සීලයට ගියහම චාරිත්‍ර සීල තියෙනවා. වාරිත්‍ර සීල තියෙනවා. තව භේදම හංගක් තිබෙනවා. භාවනාවලට ගියාම සමත භාවනා තිබෙනවා. ඒ වගේම විදර්ශනා භාවනා තිබෙනවා. ඒවයි තවත් ප්‍රභේද හුඟක් තිබෙනවා. මේ කොටි කියනකොට තුනට බෙදන්නට පුළුවන්. එතකොට මේ බොහොම කෙලෙසිලි සිටින සත්වයාට මේ කෙලෙසිලි වලින් පිරිසිදු වෙලා හිට සුද්ධ සත්වයේ වීමට ඕනෑ කරන මේ පුණ්‍ය ක්‍රියා ওই විදිහට තුනක් තිබෙනවා. ඒ මුලටම ප්‍රකාශ කළේ දානමය පුණ්‍ය ක්‍රියා වස්තු කියන එක දාන නම් වූ පුණ්‍ය ක්‍රියා වස්තුව. ඒ දාන නම් වූ පුණ්‍ය ක්‍රියා වස්තුව මුලට දේශනා කරන්නට කාරණය මුලට ඒක ඕන බව. මුලට ඕන වෙලා තිබෙන්නේ මත්නිසාද කියලා හිත බැලුවම මේ ලෝකී අතීතා පටලැවිලි ඔක්කොම කරදර ඔක්කොම තුරු කොහෙන්ද එන්නේ කියලා හිත කල්පනා කරලා බැලුවොත් සංහාව නිදාන කරගෙන ඉන්නේ. හැම දුකක හැම පටලැවිල්ලක හැම කරදරයක නිදානේ හේතුව මොකක්ද කියලා හිත බැලුවොත් සංහාව. අවිද්‍යාවත් එක්ක එකම වෙච්ච සංහාව නිසා තමයි අපිට මේ සංසාරේ ඉපදින්න පවා සිද්ධ වෙන්නේ. මේ ලෝකයේ වශයෙන් බැලුවත් මේ ලෝකයේ තිබෙන පටලැවිලි රාශිය මෙලොව වශයෙන් බැලුවත් සංහාව මුල් කරගෙන පැනවිච්ච දේවල්. ඒ නිසා සංහාව පිරිසිදු වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට සංහාව තමයි ඉස්සෙල්ලාම දුර්වල කරන්නට ඕනෑ කරන්නේ. පළමු කොටම සංහාව දුර්වල කරගත්තොත් තමයි ඔක්කොම දේවල් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මුලදී මේ තෘෂ්ණාව දුර්වල කිරීමට තිබෙන එකම දේ දානය. දානෙන් තමයි ලෝභය දුර්වල කරන්නට පුළුවන්. ඒ දානෙන් ලෝභය දුර්වල කරගත්ත කෙනෙකුටයි සිල් රකින්නට පුළුවන් වෙන්නේ. සීලය කියන කරන්නේ ක්‍රියා තන්පත් කර ගැනීම. කායික වාචික ක්‍රියා තන්පත් කර ගන්නවා. නරක ක්‍රියාවලින් අහක් වෙනවා. හොඳ යහපතින් යෙදෙනවා. ඒක කරන්නට ලෝභයෙන් ගස්ස වෙනගෙන පුළුවන් කමක් නැහැ. ලෝභය දුර්වල කරගත්ත කෙනාට තමයි මේ සීලය රකින්නට පුළුවන් වෙන්නේ. ඊළඟට සීලය රකින්න එක්කෙනාට මෙතන දැකලා හිට සීලෙන් කායික වාචික ක්‍රියාවන් තන්පත් කරගත්ත හොඳට යහපත් චාරිත්‍ර වලින් ඔපවැටුණු ඉදිරියට තමයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ. භාවනාවට බහලා හිත සමත් කරගන්න ඥාන භාවනාවක් කරගන්නටත් ඊට පස්සේ හිත දියුණු කරගන්න හිතේ ඥානය දියුණු කරන්නා වූ විදර්ශනා භාවනාවක් වඩන්නට පුළුවන් වෙන්නේ අර සීලය ඇති කෙනෙකුටයි. ඔහොම කල්පනා කළ බැලුවහම දානයේ මුලයි මේ සීලයට, සීලයේ මුලයි මේ භාවනාවට. මේ දාන සීල භාවනා කියන තුنين ඔහොම සම්බන්ධතාවක් තිබෙන නිසා පළමු කොට දානය දේශනා කරන්නට ඕනෑ වුණා.
දානෙන් පටන් ගන්නට ඕන. මේ ලෝකයේහි සමථයක්, මේ ලෝකයේහි සමත් වීමක්, ලෝකයේහි මෛත්‍රියක් ඇති කිරීමට දානෙ බොහොම උපකාර වෙනවා. ඒ නිසා දානය මුලටම ප්‍රකාශ කිරීම බොහොම යුතුයි. දැන් ඉතින් දානෙ මොකක්ද කියන මේ ප්‍රශ්නයක් තිබෙනවා. දාන කියලා හිත කියනකොට දීම කියලා හිත කාට හරි තේරෙනවා බොහොම කොටින්. මේ දීම දානෙ කියවට දීම ඔක්කොම දානෙ නෙවෙයි බුද්ධ ආගමේ හැටියට. බුද්ධ ආගමේ හැටියට දානෙ කියලා හිතන්නේ පුණ්‍ය ක්‍රියාවක් කියන දානෙ අමුතු එකක්. ලෝකයේ දිහා බැලුවහම දීමනාවල් බොහොම තිබෙනවා. සමහරු පොලියට කාසි දෙනවා, ඒකත් දීමක්. නමුත් ඒක දානයක් නෙවෙයි. ඒක නිකම්ම දීමක් නෙවෙයි, දීලා වැඩියත් එක්ක ඇදීමක්. ඒ නිසා දීලා ඇදීමේ ජලයකට කියන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඒක ඒ නිසා මේ ආගමේ උගන්වන දානයක් නෙවෙයි. එතකොට මේ ලෝකවාසීන් රජුරන්ට අයබදු ගෙවනවා. ඒ දීමක්. නමුත් ඒක දානයක් නෙවෙයි. ඒක නොදී බැරි නිසා දෙනවා. ඒ නිසා ඒක දානයක් නොවේ. එතකොට කවුරුවත් තමන්ගේ රෙද්දක් අපුල්ලන්න දෙනවා. ඒකත් දීමක්. නමුත් දානයක් නෙවෙයි. ඒක සුද්ධ කරලා ආයෙත් ගන්න දෙන්නේ. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා. සමහර විට කාටවත් අල්ලස් දෙනවා ලොකු වැඩක් කරගන්න. ඒකත් ටිකක් දීලා හුඟක් ගන්න හිතාගෙන දෙන දීමනාවක්. ඒක දානෙන්නේ, ඒක පුණ්‍ය ක්‍රියාවක් නෙවෙයි. ඒක ලෝභය තුනී කරන එකක් නෙවෙයි, අධිලෝභයෙන් කරන එකක්. ඒක ඇදීමක්. එතකොට මේ කරුවෙකුට පඩි දෙනවා. ඒක දානෙද නෑ, දානයක් නෙවෙයි. පඩි දෙන වැඩ ගණු දෙකක් තියෙනවා. ඒ නිසා එතනත් ගනුදෙනුවක් නිසා දානයක් නැහැ. ඉතින් ඔය විදිහට බලාගෙන ගියාම දීම කියලා දේවල් ලෝකෙ කොටෙකුත් තිබුණත් ඒවා මේ කියන පුණ්‍ය ක්‍රියාවක් වේ කියන දානෙට අයිති වෙන්නේ නැහැ. ඉතින් බලමු මොකද්ද මේ පුණ්‍ය ක්‍රියාවක් වේ කියන දානෙ. කොයි විදිහකටද කියලා හිත කල්පනා කරන්නට ඕන. එහෙම කල්පනා කළාම යම් කිසි කෙනෙක් යමක් දෙනවා නම් මෙහෙම හිතාගෙන කොහොමද මම මේක දෙන්නේ දීම ඉතාම හොඳ එකක් නිසා. මනුෂ්‍යයා පිරිසිදු වීමට ලෝභය අහක් කරගන්නට ඕන. මගේ ලෝභය අහක් කර ගැනීම එක කාරණයක් මේ දීම. අනිත් එක ලෝකයට උපකාර වීම. යමක් දෙනකොට ඒක ලබන ලෝකයට එක උපකාරයක්. මේ ලෝකෙහි උපකාර ඕන පිරිස බොහොම ඉන්නවා. ලෝකෙ දිහා බැලුවොත් මේ ලෝකෙහි කන්න නැති මිනිස්සු ඉන්නවා, අඳින්න නැති මිනිස්සු ඉන්නවා, ඉඳුන් හිටුන් නැති මිනිස්සු ඉන්නවා, ඉගෙන කියාගන්න වැඩ කරගන්නට බැරි දුප්පත් අසරණ මිනිස්සු ඉන්නවා, ළමයින් උගන්න ගන්න බැරි මිනිස්සු ඉන්නවා, ලෙඩට බේත් නැති මිනිස්සු ඉන්නවා. ඔහොම නැති බැරිකම් ලෝකෙ කොහොමයි. ඔය ලෝකයේ තිබෙන නැති බැරිකම් වලදී ඒ නැති බැරිකම් වලට අනුකම්පා කළා හිත ඒ ලෝකයට උපකාර වෙන්න පුළුවන් නම් අපට ඒක බොහොම ලොකු යුතුයකමක්, බොහොම හොඳ වැඩක්. එහෙම අනුකම්පා කළා නැති බැරිකම් වලට යම් සංග්‍රහයක් කිරීම කියන එක මනුෂ්‍ය ධර්මයක්. තිරිසනුන් ළඟ එහෙම එකක් නැහැ. කවදාවත් තිරිසනෙක් එහෙම අනුන්ගේ දුක දැකලා හිට ඒ අනුන්ට යහපත කරන්නට, අනුන්ට අනුකම්පා කරන්නට කල්පනා කරන්නේ නැහැ. මනුෂ්‍යෙක්ම තමයි එහෙම එකක් කරතොත්. මනුෂ්‍යෙක්ම කියලා හිත කියන්නට කල්පනා කළේ වැඩියක්ම සමහර විට දෙවියෙකුටවත් එහෙම එකක් නැහැ. සමහර අපට අහන්නට ලැබෙන දේව කතාවල හැටියට බොහෝ විට නොයෙක් දෙවිවරු නොයෙක් දේවල් දෙනවා කියලා මිනිසුන්ගේ විශ්වාස තිබෙනවා. එහෙම දෙනවායි කියන විශ්වාසය ඇති මිනිස්සුත් ඒ දෙවියන්ට නිකම් බෑ පූජාවක් පුදවලක්කමක් ඔප්පු කරලා ආඥා කරන්න ඕන. එහෙම කළාම ඉල්ලන එක්කෙනාට විතරක් දෙනවායි කියලා හිතනවා. ඉතින් එහෙම තමයි දෙවියන්ගේ දේ. එහෙමනම් මිනිසයා එහෙම නෙවෙයි. මිනිසයාගේ දීම ඊටත් ඉහළයි. මිනිසයා කල්පනා කරන්නේ නෙවෙයි මම දිනේ. ඒ නිසා මම දෙන්නට ඕන. දීම කියන එක බොහොම හොඳ එකක්. Tamante අහුවෙච්ච දේ තනියම බුද්ධි විඳීම කියන එක මා තිරසංකමක්. මා අවට මේ ලෝකයේ ඉන්න මිනිසුන්ට
මාසත් දෙයියම් සංග්‍රහයක් කරන්නට පුළුවන් නම් මම ඒක කරන්නට ඕන කියලා හිත මිනිස්සු කල්පනා කරනවා. අන්න එහෙම කල්පනා කරනකොට අර දාණයෙන් ලෝභය තුනී කර ගැනීම පමණක් නොව දාණයෙන් තව එකක් කළා වෙනවා පරෝපකාරය. අනුන්ට උපකාර කළා වෙනවා ඒ දාණය. මොන ලෝභය තුනී කර ගන්න ගමන් අනුන්ට උපකාර කරන්න හිතනකොට එතන කරුණාව සහ මෛත්‍රිය තියෙනවා. ඒ කරුණා මෛත්‍රිය කියන දෙක උද්දීප්ත වෙනවා මේ දාණයේදී. මෙහෙම කරුණා මෛත්‍රී දෙක උද්දීප්තව දුන්න දේ බොහොම හොඳ එකක් දීම හොඳ එකක් කියලා කල්පනා කරලා දෙනවා නම් අන්න එහෙම දෙනකොටයි මේ දාණය කියන එක ලැබෙන්නේ. ඒ නිකම්ම නෙමෙයි ඒ දාණය පිරිසිදුව ලැබෙන්නට නම් එහෙම දෙන ඇත්ත කල්පනා කරන්නට නරකයි මොකවත් ඒක ගාවන්නේ. සමහර අය යමක් දෙනකොට ඒක තව 4ක 5ක ගාවලා දෙනවා. මේ ගාවලා දෙනවා කියලා හිත කියන්නේ සමහර විට සමහරෙක් දෙන දීමනාවල් බලාපොරොත්තුවක් ඇතුව දෙනවා මේකෙන් ලොකු කීර්තියක් හොඳ නමක් ගන්න හිතාගෙන. පැත්තක් පල්ලා විතරක් දෙනවා. සර්වත්‍ර වාසී කියන්නේ හැම පැත්තකම එක වගේ වහින මහ බලාවක් වගේ පැත්තක් බේරන්නේ නැතුව කාට වුණත් දිය යුතු තැන දෙනවා නම් අන්න එහෙම දිය යුතු අවස්ථාව පුද්ගලයා බලලා හිට කාට වුණත් එහෙම දෙන කෙනාට කියනවා සර්වත්‍ර වර්ෂී මහා මේඝයක් වැනි දායකයයි කියලා. බෝසතාණන් වහන්සේලා අන්න එහෙම සර්වත්‍ර වර්ෂී දාන තමයි ජීවත් වෙන්නේ. ඔය දානෙහි එක්තරා භේද වර්ගයක්. තව විස්තර වලට බැස්සහම දාන වස්තු වල වශයෙන් දායකින්ගේ වශයෙන් ප්‍රතිග්‍රාහකින්ගේ වශයෙන් අදහස් වල වශයෙන් දාන භේද හුඟක් තිබෙනවා. දාන වස්තු වලට බහලා බැලුවහම සූත්‍ර පිටකේ හැටියට දාන වස්තු දස දාන වස්තු කියලා හිතේ අන්නම් පානං කරං වත්තං යනාති වශයෙන් දාන වස්තු 10ක් තියෙනවා. එක එක කියන්නට දැන් වෙලාවක් නැහැ. අභිධර්ම පිටකේ හැටියට බැලුවහම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ දාන කියලා හිතේ ඒ දාන වස්තු දෙන දේවල් වශයෙන් දාන 6ක් තිබෙනවා. විනය පිටකේ හැටියට බැලුවහම චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චේ බේසජ්ජ පරික්ඛාර කියලා හිතේ සිව්පස දානී කියලා හිතේ තිබෙනවා 4ක්. එතකොට 4යි 6යි 10යි 10යි 20යි. ඔහොම දාන වස්තු වශයෙන් 20ක් තිබෙනවා. මේ යුතු දේවල්. ඔය 20ම අර විදියට පුළුවන් තරම් ප්‍රණීතව හොඳ හැටි සොයාගන්න එක ලෝකයාට බොහොම ප්‍රයෝජනයි. බොහොම ආනිසංසදායකයි. එතෙන්දී ඒ 20න් මම ඒ 20 තෝරන්නට යනවා නෙවෙයි. නමුත් ඒන් අර අභිධර්මයේ කියාපු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම දාන කියන 6 විතරක් වඩා අහන්නට නොලැබෙන නිසා මම යම්තමට කියන්න කැමතියි. ඒ රූප දාන කියන්නේ ඇහැට පේන පෙනුම ඇති ඒවා තියෙනවා. මේ ලෝකේ අපේ ඇහැට පේන පෙනුම ඇති හොඳ ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් බඩු මුට්ටු ආදී තියෙනවා. ඒ රූප ප්‍රධාන කරගෙන ඒවා තියෙනවා රූප දානෙ කියනවා. දැන් බුදුරජාණන් වහන්සේට හොඳ වර්ණවත් වූ මල් පූජා කරන්න පුළුවන්. වෙන යම් කිසි කෙනෙකුට පෙනුම ඇති හොඳ එකක් දෙන්න පුළුවන්. ඒ ඔක්කොම රූප දානෙ කියලා ගන්නවා. ශබ්ද දාන කියලා හිත කියනවා මේ ශබ්ද. ඒ ශබ්ද පූජාවලට ශබ්ද දාන කියලා හිත කියනවා. ගන්ධ දාන කියනවා සුවඳ දුම්මාතිය පිළිමක. රස දාන කියනවා දිවින් විඳිතු රස જાති දීමක. පොට්ටබ්බ දාන කියනවා මේ ඇඟේ හැපෙන්නට පුළුවන් ඇඟ ඇතිරිලි පොට්ටමෙක් ආදී දේවල් සිය පහක් ඇති දේවල් ජීවිත කියනවා පොට්ටබ්බ දාන කියලා. ඔහොම ඇසට ගොදුර, කනට ගොදුර, දිවට ගොදුර, ඇඟට ගොදුර කියන ඔය මේ ඔක්කොම ඉන්ද්‍රිය ඔක්කොටම ගොදුරු තමයි ඔය ආමිෂ කියලා කියන්නේ. ඒ ගොදුරු පහයි තව තියෙන එක ආමිෂයක් ඒක ලෝකයට වැඩි තේරෙන්නේ නැති ඒක අර ධම්ම දාන කියන්නේ. ධර්ම දානය කියන එක සාමාන්‍ය ලෝකයට වැඩි තේරෙන්නේ නැහැ. අභිධර්මයේදී ධම්මාලම්බනය කියලා එකක් තිබෙනවා. ධම්මාලම්බනය කියන්නේ ඇහෙන් බලන්න බැරි, කනෙන් අහන්න බැරි, දිවෙන් රස විඳින්නට බැරි, ඇඟෙන් හපා ගන්නට බැරි, නාසයෙන් ඉව බලන්නට බැරි දේවල් වලට කියනවා ධර්මාලම්බනය කියලා. ඒවා දෙන්නේ කොහොමද? ඒ මක්කද කියලා හිතුවොත් ධර්මාලම්බන දානයටයි තියෙන්නේ.
කෙනෙකුගේ ජීවිතය වෙනවා නම් දැන් මිනිහෙක් හෝ සතෙක් මරන්න හදනකොට මරණය ගලවනවා නම් එතෙන්දි ජීවිතය කියන්නේ මොකක්ද? ජීවිතය. ඒ ජීවිතය කියන පණ එහෙන් බලන්නටත් බෑ, කනින් අහන්නටත් බෑ, ජීවිත රස විඳින්නටත් බෑ, ඉන්නේ අපා ගන්නටත් බෑ. මේ කිසිම තේරුම් ගන්න පුළුවන්. ඒ හිතේ තේරුම් ගත යුතු ඒ පණ ගලවපු එකේ පණ දීපු එක ඒක ධර්ම දානය, ධර්මාලම්බන දානය. ඒ වගේම තව දුර්වල මිනිස්සෙක් ඉන්නවා. බොහෝම දුර්වල මිනිස්සයාට අපි ශරීර ශක්තිය දෙන්න කල්පනා කරන ශරීර ශක්තිය ප්‍රදාන කරගෙන රසායන බෙහෙත් සහ රසායන කෑම වර්ග රැස් කරලා දීලා ඉන්නේ අර දුර්වලකම අත්හැරියොත් මගේ බල දානයක් කියලා. එතින් බලය කියන එක අපි වරන් දෙන්නට බැරි එකක්. එහෙම නොවොත් ඒ බලය ඒකින් ඇති වෙනවා. ඒකට බල දාන කියනවා. ඔන්නම ජීවිත දාන, බල දාන ආදී ඒවා තමයි ධර්ම දාන කියන එකට අයිති වෙන්නේ. ඔය අභිධර්මයේ තිබෙන ආමිෂ දාන 6. ඒ වස්තු වශයෙන් ඔය 6 බෙදෙන හැටි. ඉතින් ඔය ආමිෂ දාන ඔය 6 අභිධර්මයේ හැටියට බෙදනවා. සූත්‍ර පිටකයේ හැටියට අර 10කට බෙදනවා. විනය පිටකයේ හැටියට 4කට බෙදනවා. ඔය ඔක්කොම 20 ආකාර දානම ආමිෂ දාන. දැන් ඔය කිව්වේ ආමිෂ කියලා හිත කියන්නේ ගොදුරු. මේ ඇත්තනාසාදී ඉන්ද්‍රිය වලට ගොදුරු වෙන මේ ලෝකයේ කැමැත්තෙන් ආසාවෙන් බලාපොරොත්තු වෙන දේවල්. ඔය ආමිෂ දාන කියන ඒවට වැඩි තව බොහොම ලොකු දානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. ඒ ආමිෂ දාන වලට වැඩි ලොකු දානය නම් ධර්ම දානය. ඒ වගේම අභය දානය. ඉතින්ලා ආමිෂ දානයට වැඩි ලොකු දානය ඒ ළඟ ලොකු එක අභය දානය. අභය දානය කියලා හිත කියන්නේ මුළු ලෝකයට අභය දීම. මුළු ලෝකයට අභය දීම කියලා හිත කියන්නේ මොකද්ද කිව්වොත් සිල්වැසින. යම් කිසි මිනිසෙක් සිල්වැසිනවා නම් ඒ මිනිසයාගෙන් බයක් මුළු ලෝකයටම ලැබෙන්නේ නැහැ. මුළු ලෝකයම ඒ මිනිසයා නිසා සැනසෙනවා. ඒ මිනිසයා මුළු ලෝකයටම අභය දෙනවා. ඒ නිසා අභය දාන කියන්නේ ඒක තමයි. යම් කිසි කෙනෙක් සිල් රකින්නවා නම් අර ආමිෂ දාන ඔක්කොටම වඩා ඉහළයි එක මුළු ලෝකයටම අභය දෙන නිසා. මුළු ලෝකයටම අභය දෙනවා කියන්නේ බය නොදෙන නිසා. මෛත්‍රී කරන නිසා මුළු ලෝකයට අභය දුන්නා කියලා කියනවා. ඒ අභය දානයට වඩා ලොකු එකක් තියෙනවා. සබ්බ දානං ධම්ම දානං විනාති කියලා ධර්ම දානය කියලා එකක්. අර ආමිෂ දාන වලදී ධර්මාලම්බන දානයක් කියලා ඒක නෙමෙයි කියන්නේ. මේ වෙනින් ධර්ම දානය. මෙතන ධර්ම දානය කියලා හිත කියන්නේ ධර්මාවවාද දීම. ධර්මයෙන් අවවාද දීමට ධර්ම දානය කියලා මෙතන කියන්නේ. ඒ තුන්වෙනි ඊටාම උත්කෘෂ්ඨ මහා දානය බුදුහාමුදුරන් වහන්සේ බුදු වෙලාවත් අතහැරියේ නැහැ. බුදු වෙලත් 45 අවුරුද්දක් මුළුල්ලේ උන්වහන්සේ කළේ ධර්ම දානය දීම තමයි. ඒ ධර්ම දානය කියන එකට අයිති යම් කිසි කෙනෙකුට අනුකම්පා අදහසින් හොඳ කියා දෙනවා නම් නරකෙන් අහක් වෙන්නට අවවාද කරනවා නම් හොඳින් යෙදෙන්නට අවවාද කරනවා නම් ඒ හොඳ කියා දීමෙන් කරන සංග්‍රහය ධර්ම දානයටයි. ධර්ම දානය කියන්නේ ඒක සියල්ලටම වැඩි ලොකු එකක් උනේ කොහොමද කියලා කිව්වොත් ඒ ධර්ම දානය නිසා බොහෝම රාශියක් මිනිස්සු පරම්පරාවකින් හොඳ වෙනවා. යම් කෙනෙක් ඒක අහලා හිට ඒ හැටියට පිළිගත්තොත් ඔවුන් අහලා ඔවුන්ගේ පරම්පරාවෙන් දැන් ඔක්කොම ලෝකෙ හොඳ වෙනවා. ලෝකයට ධර්මය ඉතාම ඕනෑ කරනවා. ලෝකයට හොඳ නරක ඉතාම කියා දෙන්නට ඕනෑ කරනවා. ඒ නිසා ඒ ධර්ම දානය කියන එක අර ඔක්කොම දාන වලට වැඩි ලොකු එකක්. තථාගතයන් වහන්සේ සියලුම දාන පරද්දලා ධර්ම දානය දිනනවා කියලා දේශනා කළේ ඒ නිසායි. ඒ ධර්ම දානයට ඇතුළත් වෙනවා යම් කිසි කෙනෙකුට නිර්වද්‍ය ශාස්ත්‍රයක් උගන්වනවා නම් හොඳ අදහසින් යම් කිසි ලාභ ලෝභ ආදියක් ගැන නැතුව අනුකම්පා අදහසකින් නිර්වද්‍ය ශාස්ත්‍රයක් ශිල්පයක් උගන්වනවා නම් වැරද්දක් නැති එහෙම ශාස්ත්‍රයක් ශිල්පයක් උගන්වනවා නම් ඒකත් මේ ධර්ම දානයටයි. බණක් දහමක් කියලා දෙනවා නම් ඒක ධර්ම දානය. අවවාද කරනවා නම් ඒ ධර්ම දානය. කවුරු හරි වැරද්දක් කරනකොට ඔක කොහොම කරන්නට එපා හොඳ නෑ කියලා හිත කියා දෙනවා නම් ඒක ධර්ම දානයක්. ඒ ධර්ම දාන භේදයට ගියාම ඒකේ විස්තරවම රාශියක් තිබෙනවා. ඉතින් ඔය කියාපු ආමිෂ දාන
ඒක වැඩි බොහොම උසස් අභය දානය ඊටත් වඩා උසස් ධර්ම දානය කියන ඔය දාන ભેද තුනක් තිබෙනවා. ඔය දාන ભેදවලට බැස්සහම ආයත ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් දේ ධර්මවල වශයෙන් දායකාධ්‍යාසයේ වශයෙන් කියලා තුනක වශයෙන් ආයි ප්‍රභේදගත වෙනවා. ප්‍රතිග්‍රාහකයේ කියන්නේ බාරගන්න ඉන්න අය. ඒ බාරගන්න ඉන්න අය ප්‍රතිග්‍රාහකය. ඒ ප්‍රතිග්‍රාහකය අනුකම්පා කටයුත්තෝය පිළිය යුත්තෝය කියලා ಜಾති දෙකක්. ඒ අනුකම්පා කටයුත්තෝ සීලාදී ගුණාංග වලින් බොහොම පහළ නම් දුස්සීල නම් ඔවුන්ගේ දුස්සීලකම නිසා මේ දානේ මහත්ඵල වීමට අඩුවක් තියෙන නමුත් තමන්ගේ මෛත්‍රිය නිසා ඒ දානේ මහත්ඵල වෙන්නේ අර වස්තු වශයෙන් මහත්ඵල වෙන්නේ නැහැ. ඒක ලබනැත්තගේ වශයෙන් මහත්ඵල වෙන්නේ නැහැ. ලබනැත්තගේ වශයෙන් මහත්ඵල වෙන්නට නම් සීලාදී ගුණාංග වැඩි තරමට ඒ ගුණාංග වැඩි අත්පාත කරන සංග්‍රහය වැඩි මහානිසංස ඇති එකක් හරියට හොඳ කුඹුරක වැපිරීමක් වගේ. ගලක් උඩ වැපිරීමත් හොඳ කුඹුරක වැපිරීමත් දෙකේ ලැබෙන ප්‍රතිඵලවල හැටියෙන් ඒක දැනගන්නට පුළුවන්. ඉතින් මොහොම ඒ ප්‍රතිග්‍රාහක වශයෙන් බලනකොට සංඝික දාන භේද හතකුත් පෞද්ගලික දාන භේද 14කුත් කියලා 20ක් ප්‍රභේද තිබෙනවා. ඒ එකක්වත් කියන්නට දැන් වෙලාව නෙවෙයි. ඒවත් දැනගන්නට ඕන. බණ දහම් දන්නේ නැත්නම් අහලා ඉගෙන ගන්නට ඕන. ඉතින් මොහොම ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් පමණක් නො දේ ධර්ම කියන මේ දෙන දේවල් දෙන වස්තු වශයෙන් බැලුවහම ඒ වස්තු වලත් හොඳ වස්තු නරක වස්තු කියනවා බෙදීමේදී දහමින් සපයාගත් ඒවා හොඳ ඒවා සක්කඩිකම් වලින් සපයාගත් ඒවා නරක ඒවා කියලා හිත ඒත් එක විදියක්. එතකොට පුස්කා චේපා වෙච්ච ඒවා නරක ඒවා ප්‍රණීත ඒවා හොඳ ඒවා ඒත් එක විදියක්. ඔයින් ප්‍රණීත වස්තු දීම ඉතාම හොඳයි අප්‍රණීත ඒවා නරක ඒවා දීම නරකයි කියලා හිත දැනගන්නට ඕන. ඉතින් සිද්ධ කළාගෙන ගුණාංග කියලා තීරණය පාරමිතා කියලා හිත කියන්නේ. ඒ බුද්ධත්වයට සිද්ධ කළාගෙන ගුණාංග අතරේ පාරමිතා 10ක් තියෙනවා. ඒ අර ඉතින් පංච මහා පරිත්‍යාග ත්‍රිවිධ ආදී පාරමිතාවල දක්වී පවතිනවා කියලා. ඒ විස්තර හුඟක් වීමට අපට කවුරුද හිතන්නේ දස පාරමිතා ගැන ටිකක් කල්පනා කරලා බලමු. උන්වහන්සේ පාරමිතා 10 කල්පනා කරගත්තේ හොඳ හැටි එදා දීපංකර පාරමීයේදී තමයි. ඒකත් භාග්‍ය සම්පන්න දිනේලා ආව ඒ රහත් වෙන්නට පිළිවෙති උත්තමයන් වහන්සේට එදා දීපංකර බුදුරජාණන් වහන්සේ මේ අත්තා නවරදවාම මෙච්චර කාලයකින් සිද්ධාර්ථ ගෞතම කියන නම් බුදු වෙනවා කියන ප්‍රකාශය ලැබුවට පස්සේ කල්පනා කළා බුදුහාමුදුරු කෙනෙකුගේ විවරණය කවදාවත් ඉහිඳ වෙන්නේ නැහැ. බුදුහාමුදුරු වදාළ හැටියට මට බුදු බව ලැබෙන්නේ. ඒ නිමිත්ත බුදු බව කියන්නේ නිකන් හම්බෙන එකක් නෙවෙයි. ඊට සුදුසු වෙන්නට ඕන බුදු වෙන්නට සුදුසු වෙන්නට ඕන නැතුව බුදු වෙන්නට බෑ. ඒ බුදු වෙන්නට සුදුසු වෙන්න නම් මොන දේවල් මානසික පිළිවෙල යුතුද? ඒ බුද්ධත්වයේ සිද්ධ කළ දෙන ගුණාංග මොනවද කියලා හිතෙන්නවා. එහෙම සොයලා සොයාගත්ත 10ක්. ඒ 10ට තමයි ඒ පාරමී කියලා හිත කියන්නේ. එහෙම සොයාගෙන ඒ 10 එදා පටන් පිරුවා සාරාංශික කල්පලක්ෂයක් නෙවෙයි පුරුදු කළා. ඒ නිසා ඒ පාරමිතාවලට කියන්නේ ස්වයං විචිතෝපචිත පාරමී කියලා. ස්වයං විචිත කියන්නේ තමා විසින්ම සොයාගත්ත. උපචිත කියන්නේ රැස් කරපු. තමා විසින්ම සොයාගෙන තමා විසින්ම පුරුදු පුහුණු කරපු කියන තේරුම ස්වයං විචිතෝපචිත කියලා කියන්නේ. ඒ ස්වයං විචිත වූ ස්වයං උපචිත වූ ඒ පාරමී ධර්මවල ඔච්චර දිග කාලයක් පුරුදු වෙලා තියෙනවා උන්වහන්සේ. ඒ පාරමී ධර්ම කියන්නේ මොනවද කියලා හිත කල්පනා කළාම ඉස්සෙල්ලාම තිබෙනවා දාන කියලා එකක්. ඉතින් දාන ගාවට සීල කියලා එකක් තියෙනවා. ඔය ආදී වශයෙන් 10ක් තියෙනවා. ඒ තැනදී නම් කියන්නට පුළුවන්. ඔය ගුණාංග එක එක අරගෙන උන්වහන්සේ හොඳට කල්පනා කළා. ඔය ගුණාංග රකින්න පටන් අරගෙන ඒ ಜಾති වලදී ඒ ගුණාංග 10ම හොඳට පුරලා තියෙනවා. එක තැනකදීවත් ඒ 10ට විරුද්ධව ක්‍රියා කරලා නැහැ.
ජාතියට වැඩි වැඩියක් උසස් සම්බන්ධවට ඒ ගුණාංග පුරුදු කරලා තියෙනවා. ඒ පුරුදු කිරීමේදී පුරුදු කරන කාල 4ක් තියෙනවා. ඒ 4ෙන්ම පුරුදු කරලා තියෙනවා. දැන් ඔහොම කියනදී ඉස්සෙල්ලාම දානය කියන එක. දාන කියලා හිත කියන්නේ මෙතෙන්දී දීම කියලා හිත ඇහෙනවා එකපාරට. ඒ දීම කියලා හිත ඇහෙනට නිකම්ම දීම නෙමෙයි. උන්වහන්සේ ඔය ඔච්චර දිග කාලයක් නෙමෙයි පොදට පුරුදු කෙරුවා අනුකම්පාවෙන් සංඝහ කටයුතු ඇත්තන්ට අනුකම්පාවෙන් යම් යම් දේතුන්ට සංඝහ කරන්නට ඒ වගේම පූජා අදහසින් සංඝහ කටයුතු අයට පූජා බුද්ධියෙන් සංඝහ කරන්නට කල්පනා කළා පුරුදු වුණා. ඔය ලෝකයට ඔය දානයෙන් කරපු සංඝහය වෙනවසෙන්මත් ලෝකයාට ලොකු උපකාරයක්. ඒ ජීවිතයන්ට දීම කියන එක මොනවා දීමද? ලෙඩෙකුට නම් බේත් පාත්‍ර සමස්ත ආද්‍ය සලසා දීම. නූගතෙකුට නම් උගන්වා දීම. මෝඩයෙකුට නම් මෝඩකම අහක් කරවලා ඥානය ලබා දීම. වෙන සැනසෙල්ලක් ඕනෑ කරන කෙනෙකුට නම් ඒ ඕනෑ කරන සැනසෙල්ල Tamanට පුළුවන් හැටියෙන් සලස්වා දීම. ඔය විදිහට යම් යම් දෙයක් උවමනා නම් යම් කෙනෙකුට ඒ උවමනා ඇත්තන්ට ඒව සලස්වා දීම ඒක දානය. ඒ වගේම මුජ්ජේ උත්තමයින්ට පූජා අදහසින් කරන සංඝයාත් නම් ඒවත් දානය කියනවා. එතකොට ඔය දෙකම පුරුදු කෙරුවා මුළු සසරදී. ඒ මුළු සසරදී ඔය සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ ඔය දෙක ඔය දෙආකාර දානෙම පුරුදු කිරීමෙන් එච්චර දිග කාලයක් මුළු ලෝකයට පරෝපකාරීව උන්වහන්සේ වැඩ වුණා. ඒ කාලයේ ඇතුළත මුළු තුන් ලෝකයට උන්වහන්සේගේ දානයෙන් සැලසුණු අර්ථය කියනක මහා විශාල අර්ථයක්. එහෙම ඒක පුරුදු කරන ගමනේ හැමතිස්සෙම අනුකම්පාවයි ප්‍රඥාවයි දෙක උන්වහන්සේට මඟ පෙන්වන්නේ. උන්වහන්සේගේ අනුකම්පාව නිසා නිර්ලෝභීව Tamanට දෙන්න පුළුවන් ඒවා ඔක්කොම දුන්නා. උන්වහන්සේගේ ප්‍රඥාව නිසා ඒ ජීවිතේ නොමග නොගොහින් ජීවිත හැටියට ජීවිත තන දුන්නා. ඔය විදිහට උන්වහන්සේ ඒ ජීවනාව කියන එක පුරුදු කළා. උන්වහන්සේ බොහෝම ජාතිවලදී අතරමින්ට ආහාර පාන වස්ත්‍ර ඉදිරියට මාධ්‍යයෙන් සංග්‍රහ කළා වගේම තවත් බොහෝම ජාතිවලදී විසාපාමක ආචාර්යවරු වෙලා හිට වෙන නොයෙක් ගුරුවරු වෙලා හිට ශාස්ත්‍ර දානෙ ශිල්ප දානෙ කළා තියෙනවා. ඒ හැර ලෝකයාට අභය දානෙ කළා තියෙනවා. ඔහොම දීපු දීමනාවල් වල කොනක් නෑ මහ රාශියක් දීමනාවල් උන්වහන්සේ පුරුදු කෙරුවා. ඒ හැම එකක්ම හරම අනුකම්පාව සහ ප්‍රඥාව කියන දෙකෙන් අරක්ගත්තේ හැදෙට පුරුදු කෙරුවා. ඒ අනුකම්පා ප්‍රඥා කියන දෙකෙන් පමණක් නොව හැමතිස්සෙම ඒ අර්ථයක් සිද්ධ කරන්නට ඕනේ කියන බලාපොරොත්තු ඇතුව සිද්ධ කෙරුවා. ඒ නිසාම උන්වහන්සේගේ ඒ දාණයෙන් ලෝකයට අර්ථයක් උනාමයි, යහපතක් උනාමයි. ඒකාන්ත පරෝපකාරී පුද්ගලයෙක් ලෝකෙ උපන්නා නම් ඒ එකම පරෝපකාරී පුද්ගලයා, එකම ඉහළම පරෝපකාරී පුද්ගලයා බුදුරජාණන් වහන්සේ. ඔය බෝධිසත්ව කාලේ ඔය තරමේ ලොකු පරෝපකාර දානයක් උන්වහන්සේ දුන්නා. ඒක දානෙම සමහර විට උන්වහන්සේගේ අතපය ඇහක් කනක් කටක් කියන ශරීරාවයවයක් අත්තරලා වුණත් දුන්නා. අත කපලා දෙන්නට ඕන වුණොත් එහෙම වුණත් දුන්නා. ලේ දන් දෙන්නට ඕන වුණොත් එහෙම වුණත් දුන්නා. ඕම Tamanගේ එක්තරා අවයවයක් උනත් අතහැරලා Tamanගේ ගුණධර්ම හරියට රැක්කා. ඒ වගේම සමහර ස්ථානයකදී උන්වහන්සේගේ බාහිර භාණ්ඩ කියන වතුපිටි ගේදොර ඉදිරිහිටු Taman ඉන්න ගේදොර උනත් Taman ඇදගෙන තියෙන වස්තුවක් උනත් එහෙම ඒවා උනත් දුන්න බාහිර භාණ්ඩත් ඔක්කොම දුන්නා. ශරීර අවයව උනත් දුන්නා. සමහර තැනක යම් ස්ථානයකදී ජීවිතේ පුදන්නට ඕන වුණොත් ජීවිතේ උනත් පිටුවා. එහෙම බාහිර භාණ්ඩ පිළිමය ශරීරාවයව පිළිමය ජීවිතයේ පිළිමය කියන තුන් විදිහකට ඔය දාන පාරමිතාව පිරුවා. ඒව අත්තරලා ඒ තුන් ආකාර දේවල්ම අත්තරලා වුණත් දානේ නොපිළිලා හරියට පිරුවා.
සීල ආදී අනිත් පාරමිතාවලදී කොහොම තුන් විදියකින් පිරුවා. එතකොට අර 10ක් කියාපු පාරමිතාවල් 30ක් වෙලා යනවා. දාන පාරමී, දාන උපපාරමී, දාන පරමාර්ථ පාරමී කියලා දානෙ තුනක් ලැබෙනවා වගේම සීල ආදී අනිත් පාරමිතාවල තුන ලැබෙනවා. ඉතින් මොහොම තුන් විදියට ඔච්චර දිග කාලයක් නෙවෙන්නේ ඔය පාරමිතා 10ම උන්වහන්සේ පුරුදු කෙරුවා. ඒ පුරුදු කිරීමේදී දැන් දාන පාරමිතාව පුරුදු කරනකොට ලෝභය එහෙන් පිටින් අහක් වෙනවා. කරුණාව මෛත්‍රිය හොදට පැතිරෙනවා. උන්වහන්සේගේ ඒ නිර්ලෝභතාවයෙන් අවට සිටින මුළු ලෝකයා සපතට පැමිණෙනවා. ඒ මුළු ලෝකයාගේ සිත්සතන් පිනා යනවා. මුළු ලෝකයා මෘදු වෙනවා. ඒ වගේම මුළු ලෝකයා සපතට පැමිණෙනවා. ඒ විදිහට උන්වහන්සේ ආහාර පානයෙන්, ශාස්ත්‍රයෙන්, අවවාදයෙන්, අනුශාසනයෙන්, ආදර්ශයෙන් හැම එකෙන්ම දන් දුන්නා. උන්වහන්සේ ආදර්ශ දානත් කළා ලෝකයාට, අවවාද දානත් කළා, ධර්ම දානත් කළා, අභය දානත් කළා, ඔය කියාපු ආංශ දානත් කළා. යම් තාර්දාන ඇතනම් ඒව ඔක්කොම දුන්නා. ඉතින් ඔය විදිහට බලනකොට උන්වහන්සේගේ දාන පාරමිතාව ලෝකයට ඒකාන්තයෙන් අත්සිද්ධියට හේතු එකක්. ලෝකයාට උන්වහන්සේ සංග්‍රහ කළා ඒ කාලෙදි බුදු වෙන ඉස්සෙල්ලත් ඒ අන්දමට හැමදානෙම. ඉතින් ඔහොම ඒ දීප දානත් අනුකම්පා සහ ප්‍රඥා කියන දෙකෙන් අරක්ගත්ත ඒවා හැමතිස්සෙම අර්ථ සිද්ධිය පිණිස පවතිනේවා. ලෝකයාගේ යහපතට වැඩට හොඳට හේතු වෙනේවා. ඒ නිසා අර්ථ සිද්ධිය පිණිස පවතිනේවා. එහෙම ඒවා ඔය තුන් ආකාරයෙන් පුරන ගමනේ හැමතිස්සෙම උන්වහන්සේ තව එක කාරණයක් කළා. මොකද්ද? දීර්ඝ කාලාභ්‍යාසය කියලා එකක් කළා, නෛරන්තරය අභ්‍යාසය කියලා තව එකක් කළා, සාකල්‍යාභ්‍යාසය කියලා තව එකක් කළා, සත්‍විත්‍යාභ්‍යාස කියලා තව එකක් කළා. ඔය පුරුදු කිරීම 4 විදිහකට කළා. ඒ දීර්ඝ කාලාභ්‍යාසය කියලා හිත කියන්නේ ඔය ගුණාංගය, ඔය දාන නම් ගුණාංගය, ඒ වගේම සීල නම් ගුණාංගය, ඒ ගුණාංග 10ම බොහොම ටික කාලයක් පුරුදු කෙරුවා. දැන් ලෝකෙ බොහොම මිනිසුන්ට යම් කිසි එකක් ටිකක් කල් කළාම ඇති වෙනවා. දිගටම ගෙන යන්න බැරි වෙනවා එක ජීවිතයක පවා. මොහොත් උන්වහන්සේ හිමනේ ජීවිත වශයෙන් අච්චරයි මෙච්චරයි කියලා කියන්නත් බැරි. මෙච්චර සාරාංශක කල්පලක්ෂයක් වුණේ එක දවසකවත් කඩන්නේ නැතුව දිගටම දීච්චා. බුදු වෙලත් උන්වහන්සේ දානය අත්හැරියේ නැහැ. බුදු වෙලත් උන්වහන්සේ ධර්ම දානය විශේෂයෙන් කළා. අනිත් ආම්ද දානත් උන්වහන්සේ දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට උන්වහන්සේ ඔච්චර දිග කාලයක් ඉන්නේ කඩ කරන්නේ නැතුව දීගනාව උන්වහන්සේ බුදු වෙලත් දුන්නා. ආමිත ධර්ම දෙකම දුන්නා. ඔය විදිහට දීර්ඝ කාලාභ්‍යාසයේ කියන අර දික්කලක් පුරුදු කිරීම කියන එකෙන් පුරුදු කළා. සාමාන්‍ය ප්‍රත්‍යඥ මිනිසෙන්ද කොයි එකක්වත් පුරුදු කරන්නට ගියාම කලකිරෙන්නේ නැතුව ඒසා දීර්ඝ කාලයක් තබා එක ජීවිතයකවත් දිගට නැහිනතුරු පවත්වන්නට බොහෝ කොට පුළුවන්කමක් නැහැ සාමාන්‍ය ප්‍රත්‍යඥ මිනිසෙන්ට. මේ බෝසතාණන් වහන්සේ මේ දානේ ඔච්චර දීර්ඝ කාලයක් පුරුදු කළා කියනවා. ඒ නිසා ඒක දීර්ඝ කාලාභ්‍යාසය කියලා හිත කියනවා. නෛරන්තරය අභ්‍යාසය කියන්නේ ඒ දිග කාලය ඇතුළතත් අතරතර කඩතොළු වෙන්නේදී අතරක් නොතබා එක දිගටම පුරුදු කළ නිසා නෛරන්තරය අභ්‍යාසය කියනවා. නිරන්තරයෙන් සතතයෙන් කළ අභ්‍යාසය කියන තේරුමයි. ඉතින් ඒකත් මේ ලෝකේ බොහොම දෙනෙකුට කරන්නට අමාරු එකක්. සාමාන්‍ය මිනිසුන්ට නම් කොයි දෙයක් හරි කරගෙන ගියාම ටික වෙලාවකින් ඇති වෙනවා. ඇති වෙලා හිතන නවත්තන්න හිතෙනවා. එහෙම නවත්තන්නේ නැතුව නොකඩවත් දිගටත් කියන දෙවියටම හිතින්නට පුරුදු කිරීම කියන එක අමාරු වැඩක්. ඉතින් ඒ නෛරන්තරය අභ්‍යාසය කියන නිරන්තරයෙන් පුරුදු කිරීම කියන එකත් උන්වහන්සේ ඔය දානය පිළිබඳවත් අනිත් ගුණාංග පිළිබඳවත් උත්තර දිග කාලයක් මුළුල්ලේ කළා. ඊළඟට සත්‍විත්‍යාභ්‍යාස කියලා හිත කියන්නේ සකසා පුරුදු කිරීම කියන එක. සකසා පුරුදු කිරීම කියන්නේ ආනෙස්තමත එකක්වත් කලේ නෑ. හැමදාම ඊටාම සුළු දෙයක් දෙපත් බොහොම ලොකු දෙයක් දෙපත් ඒ දෙක බොහොම පිළියෙල කළා, සකස් කළා,
සකසුරුවමට ඕනෑකමින් සැලකිල්ලෙන් කළ මිසක් නොසැලකිල්ලෙන් දමාදහන දෙයක් වගේ ඕනෑ වාටේ පාවාට වගේ එහෙම දුන්නේ නැහැ එකක්වත්. අන්තිම හිඳන මිනිස්සෙකුට යමක් දෙකක් රජෙක් වෙලා ඉඳගෙන වුණත් ඒ හිඳන මිනිසයා සතුට වෙන්නේ ළඟට මිනිහ හොඳ හැටි කතා කරලා හිට බොහොම ගෞරවයෙන් අර දෙන දීමනාවට එනවා. මක්නිසාද ඒ ගෞරව කරන්නේ හිඳන්නට නෙවෙයි දානෙට ගෞරව කරන්නේ. ඒ හිඟන්නාගේ හිත සන්තෝෂ කරලා හිට ඒ හිඟන්නාගේ දුක බලලා හිට එහෙම දුන්නහම තමයි ඒක හරි දාන වෙන්නේ. ඒ විදිහට උන්වහන්සේ බොහොම සැලකිලිමෙන් සකස් කළා ලෑස්ති කළා හොඳ හැටි ඕනෑ කමින් සම්පූර්ණ ලෙස දුන්නා මිසක් භාගිත කාලේ යන්තම් ගාවලා හිට නොසැලකිලිමෙන් එපාකමට තමා ගහන දෙයක් හැටියට නම් දුන්නේ නැහැ. ඉතින් අන්න ඒක තමයි සකසා පුරුදු කිරීම කියන්නේ. ඔය දානය ගැන වගේමයි අනිත් සීලාදීවත් ඔහොම සකසා පුරුදු කෙරුවා. ඊළඟට තව එකක් තිබෙනවා සාකල්‍යාභ්‍යාසය කියලා. සාකල්‍යාභ්‍යාසය කියන්නේ සකලත්වයෙන් පුරුදු කිරීම කියන එක. සකලත්වයෙන් පුරුදු කිරීම කියන්නේ ලෝකයේ දාන જાති යම්තාක් තිබෙනවා නම් ඒ හැම දානම පුරුදු කළා එකක් නෙවෙයි. ඒ දැන් කලින් කියවිච්ච දාන කීපයක් ඇති ඒවා විතරක් නෙවෙයි තවත් භේදවලට ගියාම රූප දාන, ශබ්ද දාන, ගන්ධ දාන, රස දාන, පොට්ටබ්බ දාන, ධම්ම දාන කියන જાති 6ක් තිබෙනවා. තව ගියාම අන්නම් පානං ගරං වත්සං යනාදී වශයෙන් දාන જાති 10ක් තිබෙනවා. ඉතින් තව ගියාම සීවර පින්ඩ පාත සේනාසන විලානපච්චේ භෝගන්ද පරික්ඛාර කියලා 4ක් තියෙනවා. ඉතින් ඔය තියෙන දාන જાති ඔක්කොම අභය දාන, ධම්ම දාන, ආමිෂ දාන කියලා 3ක් තියෙනවා. ඔය ඔක්කොම දාන જાති ඔය හැම ඒවම පුරුදු කළා එකක්වත් අහවල් එක පුරුදු කළේ නැහැ කියන්නට අතෑරියේ නැහැ. ඉතින් ඒ දානය ඒ ධීම කියන එක උන්වහන්සේට කොට කලින් කී විදිහට පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී කියන තුන් විදිහට දැන් මේ කියපු අභ්‍යාස 4 හැටියට සර්ව ප්‍රකාරයෙන් දීර්ඝ කාලයක් නිරන්තර උන්වහන්සේ පුරුදු කළා. දානෙහි ඔහොම පුරුදු වෙච්ච පුද්ගලයෙක් තව බුදු කෙනෙක් කර වෙන කිසිම පුද්ගලයෙක් මේ තුන් ලෝකෙම නැහැ. ඒ නිසා උන්වහන්සේ දානෙහි පුහුණු වූ පුද්ගලයෙක්, පුහුණු වූ මිනිසෙක්. දීර්ඝ කාලයක් මුළුල්ලේ ජාතියෙන් ජාතියට පුරුද්ද ගිය නිසා ජාතියෙන් ජාතියට උන්වහන්සේගේ පරිත්‍යාගය පිරිසිදු වුණා. ජාතියෙන් ජාතියට උන්වහන්සේගේ දානය ප්‍රඥානුකූල වුණා, ලෝභයෙන් ඈත් වුණා. සත්වයින්ට යහපත සිද්ධ කර දෙන එකක් වුණා. ඉතාම උසස් දානයක් වුණා ජාතියෙන් ජාතියට. වෙස්සන්තරාත්ම භාවයේ තියෙනකොට උන්වහන්සේගේ දානය අන්තිම පරම කෝටියට නැගිලා ඉතාම ඉහළ දානයක් වෙලා තිබුණා. ඉතින් ඔන්නෝම දානේ පුරුදු කළේ ඒ අන්දමටයි. ඔය දානේ කියනක ඔය විදිය දීම, ඔය විදිය සංග්‍රහය කියන එක කරුණා මෛත්‍රියෙන් යුක්තව ලෝකයට ඔහොම අනුකම්පා කිරීම කියන එක තමයි ලෝකෝපකාරය, පරෝපකාරය කියලා හිත කියන්නේ. ඔය ලෝකෝපකාරය, පරෝපකාරය කියන එක උන්වහන්සේ වගේ පුරුදු කරපු කෙනෙක් තවත් නැහැ. ඔය බෝධිසත්ව කාලේ බුදු වෙලා කලේ විචක්ති දෙලින් යන්නටයි ඒ පරෝපකාරය පුරුදු කළේ. ඒකෙන් ඔහොම ඔය දානය වගේම සීලයට බහලා සීල කියලා ගුණාංගයක් හොයාගෙන ඒකත් පුරුදු කෙරුවා ඒ වගේ. ඇත්තකින් මාතේ වශයෙන් කියලා තුනක වශයෙන් ආයි ප්‍රභේදගත වෙනවා. ප්‍රතිග්‍රාහකයෝ කියන්නේ බාරගන්න ඉන්න අය. ඒ බාරගන්න ඉන්න අය ප්‍රතිග්‍රාහකයෝ, ඒ ප්‍රතිග්‍රාහකයෝ අනුකම්පා කටයුත්තේ පිළිය යුතු සංග්‍රහය වැඩි මහානිසංස ඇති එකක් හරියට හොඳ කුඹුරක වැටීමක් වගේ. ගලක් උඩ වැටීමත් හොඳ කුඹුරක වැටීමත් දෙකේ ලැබෙන ප්‍රතිඵලවල හැටියෙන් මේක දැනගන්නට පුළුවන්. ඉතින් මොනම ඒ ප්‍රතිග්‍රාහක වශයෙන් බලනකොට සංහික දාන භේද 7කුත් පෞද්ගලික දාන භේද 14කුත් කියලා 20ක් ප්‍රභේද තිබෙනවා. ඒවා එකක්වත් කියන්නට දැන් වෙලාව නෙවෙයි. ඒවා දැනගන්නට ඕන. බණ දහම් දන්නේ නැත්නම් අහලා ඉගෙන ගන්නට ඕන. ඉතින් මොනම ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් පමණක් නොවේ ධර්ම කියන මෙතන දේවල් දෙන වස්තු වශයෙන් බැලුවම ඒ වස්තු වලත් හොඳ වස්තු නරක වස්තු කියන ඒවා බෙදීමේදී දැහැමින් සපයාගත් ඒවා හොඳ ඒවා, මක්කඩිකම් වලින් සපයාගත් ඒවා නරක ඒවා,
කියලා හිත ඒත් එක විදියක්. එතකොට පුස්කා තේපාරේ කියලා නරකේවා ප්‍රණීතේ හොඳේවා ඒත් එක විදියක්. ඔයින් ප්‍රණීත වස්තු දීමේ සාම හොඳයි. අප්‍රණීතේව නරකේව දීම නරකයි කියලා හිත දැනගන්න ඕන. කාලේ නැති නිසා අපි හමාර කරන්නට යන්නේ. දැන් මේ අහපු තාක් දේවලින් දාන භේද කොටිකුත් තිබෙනවද? ඒවා දිය යුතු කොහොමද කියලා හිතලා කවුරුත් මේ දුක්ඛිත වූ ලෝකයට පරෝපකාරයක් හැටියට දීමට කැමති වෙන්න ඕන. මසුරුකම තුනී කරගන්නට උත්සාහ කරන්නට ඕනේ. මේ උත්සාහ දරලා ඒ උතුම් නිර්වාණය ලබන්න සුදුසු වෙන්නට මාන්ති කරන්නට ඕන. ආකාශත්ථාදි භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්ථාදි භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරු. ආකාශත්ථාදි භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණයන් සංසයන් හේතු කොටගෙන උතුම් නිවන් සම්පත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරගත යුතුයි. අද ධර්මානුශාසනාව පෙරතු දේශකයන්න් වහන්සේ ගම්බලපිටියේ වජිනාරාමාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ අතිපූජ්‍ය පැලෑනේ ශ්‍රී වජිරඥාන මහානායක මාහිමිපාණන් වහන්සේ. ශාසනාව මහානායක මාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණ පුණ්‍යෝත්සවයේ නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කළ බව කරුණාවෙන් සැලකන්න.